සිංගල් කෑලි, දෙකේ කෑලි, හතරේ කෑලි වලට ගැලපෙන මපහර. මෙච්චර කල් ලෙග් එකේ විතරක් ගගා හිටපු ඔයාට අද ඉඳන් ඕෆ් එකටත් හායි කියමුද? මේ වගේ ලස්සන කට් ෂොට් එකක් පුරුදු වෙන්න ඔයත් කැමතිද? එහෙනම් අද වීඩියෝ එක ඔයාට. Hello guys, welcome to Kaiser Sport YouTube channel. How to play cut shot. ඔව්, ඉතින් යාළුවනේ අද අපි කතා කරන්නේ කඩුල්ලෙන් ඉවතට යන කෙටි පන්දුවට එල්ල කරන්න පුළුවන් සුපිරිම පහරක් වන cut shot එක කොහොමද ගහන්නේ කියලා. මම ඔයාලට මගේ බැටිං ගැන කරපු වීඩියෝ එක ස්ටාන්ස් එක ගැන කතා කරද්දී යාළුවනේ මම ඔයාලට කිව්වා අපි සාමාන්‍යයෙන් සොෆ්ට් බෝල් ගහද්දී ස්ටාන්ස් එක හදාගන්නේ මෙන්න මේ මිඩල් ස්ටම්ප් එකේ ඉඳන්. මේ නැත්තේ මිඩල් ස්ටම්ප් එක තමයි. මෙන්න මේ මිඩල් ස්ටම්ප් එකේ ඉඳන් කියන්නේ පස්සේ කකුල මිඩල් ස්ටම්ප්, ලෙග් ස්ටම්ප් එකේ ඉස්සරහ කකුල. එහෙම තියලා මෙන්න මේ දුර කකුල් දෙක අතර දුර ෂෝල්ඩර් විත් එකේ දුර තියාගෙන මෙන්න මේ විදිහට තමයි අපි ස්ටාන්ස් එකේ ඉන්නේ කියලා. හරිද? ඒ ස්ටාන්ස් එකේම ඉඳලා යාළුවනේ අපි ඒක වෙනස් කරන්නේ මේ ෂොට් එක ගහද්දී වැදගත්ම දේ තමයි මෙන්න මේ පිටිපස්සේ කකුල. හරිද? පිටිපස්සේ කකුල පස්සට හරහටත් යන්නේ. හරිද? මේ පිටිපස්සේ කකුල පස්සට හරහටත් තමයි යන්නේ. ඒ කියන්නේ යාළුවනේ මේ ෂොට් එක ගහද්දී අපිට සාමාන්‍යයෙන් මෙහෙම ඉඳගෙන ඉස්සරහටම කට් එක ගහන්න බෑ. කියන්නේ ඉස්සරහ කකුලේ ඉඳගෙන මේ ඉස්සරහ කකුලේ කට් එක ගහන්න බෑ. මොකද උඩ එන ගමන් තියෙන බෝල් එකට තමයි අපි මේ පාර ගහන්නේ. එතකොට අපේ බැට් එකේ එන විදිය මොකක් හරි පොඩි වැරද්දක් වුණොත් මේක එජ් වෙලා එක්ක ටිප් එකක් එක්ක මේ පැත්තෙන් හරියට ෂොට් එක වදින්න නැතුව කවර් එකේ උඩට ගිහිල්ලා ටච් එකක් යන්න පුළුවන්. මතක තියාගන්න ඕනේ වැදගත්ම දේ තමයි යාළුවනේ හැමතිස්සෙම අපේ මෙන්න මේ කකුල පස්සටත් හරහටත්. ඒ කියන්නේ අපි බෝලේ වෙත යනවා. ඒ වගේම තමයි උඩ ඉඳන් පල්ලෙහාට තමයි බැට් එක ගහන්නේ. හරිද? කොයි වෙලාවකවත් මේ පල්ලෙහා ඉඳන් උඩට ගහන්නේ. හරිද? පල්ලෙහා ඉඳන් උඩට ගැවුවොත් වෙන්නේ උඩ යන ගමන් තියෙන බෝල් එකට අපි උඩ ගහන්නේ තවත්. එතකොට මේ බැට් එකේ එජ්ජිලා උඩ යන්න තියෙන chance එක වැඩි. ඒක නිසා යාළුවනේ හැමතිස්සෙම බෝලේ යටට අරන් මෙන්න මේ උඩ ඉඳන් පල්ලෙහාට තමයි ගහන්න පාර. ඒ වගේම තමයි යාළුවනේ ලෙග් එකේ විතරක් ගගා හිටපු ඔයාට. එහෙම නැත්නම් කෙලින් විතරක් බැට් කර කර හිටපු ඔයාට. හරිද? කව එකට විතරක් ගගා හිටපු ඔයාට. දැන් පුළුවන් මේ තර්ඩ් මෑන් එකේ ඉඳන් කව එක වෙනකම්ම ලස්සන ෂොට් එකක් ගහන්න. යාළුවනේ සරලම කට් ෂොට් එක කියන්නේ ඔච්චරයි. අපි එහෙනම් ෂොට් එක පුරුදු වෙන්න යමු. හැබැයි ඊට කලින් මට තව දෙයක් මතක් වුණා කියන්න. ඔයාලා අර මං කිව්ව පස්සට යනවා කියලා. අන්න ඒ විදිහට පස්සට තරහටත් යද්දී යාළුවනේ ඔයාගේ ඔළුව මේ පස්සට ගන්න එපා. පස්සට බර වුණොත් වෙන්නේ ඔයාගේ ඇඟේ බරත් අන්බැලන්ස්. හරිද? එතකොට ඔයාට හරියට බෝල් ජජ් කරන්න තියෙන ටයිම් එකේ එහෙම වෙනවා. ඒ වගේම තමයි ෂොට් එක ඔයාට හරියට ගහන්න තියෙන chance එක එහෙම වෙන්න පුළුවන්. එහෙම වෙලා ඔයාගේ ටිප් එකක් එහෙම නැත්නම් කැච් එකක් යන්න තියෙන chance එක වැඩි. ඒක නිසා යාළුවනේ හැමතිස්සෙම ඔළුව මෙන්න මෙහෙම පන්දුව දෙසට. හරිද? පන්දුව යවන්න දෙසට අපේ පිටිපස්සේ යොමු කරලා ඒ වගේම තමයි බැට් එක උඩ ඉඳන් පල්ලෙහාට. ඒ ටිකත් මතක තියාගෙන අපි යමු එහෙනම් මේ ෂොට් එක පුරුදු වෙන හැටි බලන්න. පළවෙනි ඩ්‍රිල් එක තමයි යාළුවනේ. ඔයා මෙන්න මේ විදිහට ඉඳලා කාට හරි මේ විදිහට බෝලය අරන් මේ ස්ටාන්ස් එකේ ඉඳලා පිටිපස්සේ කකුල පස්සටත් හරහටත් ඒ වගේම යට අතින් තමයි අපි මේ ෂොට් එක පුරුදු වෙන්නේ. හොඳට වැලමිටෙන් උස්සලා මෙන්න මේ පල්ලෙහාට. ටක් ගාලා පෙන්නන්න. ඉතින් යාළුවනේ දැන් මේ කලින් ගාලා පෙන්නුවේ කියලා දැක්කා. මෙයා ගාලා ෂොට් එක නැවැත්තෝ ඉස්සරහ. හරිද? එයා මේ විදිහට ඉඳලා මෙහෙම ගහලා නැවැත්තුවා. එහෙම නවත්තන්න එපා කොයි වෙලාවකවත්. මේ විදිහට ඉඳලා ඔන්න ඕන. හරිද? ඒ ෂොට් එක ගහලා කම්ප්ලීට් කරන්න. නෝම ගහලා බැට් එක කම්ප්ලීට් කරන්න. අන්න ඒ විදිහට යාළුවනේ ෂොට් එකේ 10ක් 20ක් විතර ඔයා තව යාළුවෙක්ගේ සපෝට් එකක් කරන් හොඳට ට්‍රේනින් වෙන්න. මේකෙන් තමයි යාළුවනේ ඔයාගේ යට අතට මේ ෂොට් එක පුරුදු කරන්න. ඒ කියන්නේ මසල් මෙමරි එකට මේ ෂොට් එක පුරුදු කරන ඩ්‍රිල් එක මේක තමයි. මේ විදිහට ඔයා ඉඳලා අන්න ඒ විදිහට යාළුවනේ බෝලේ ඕෆ් එකට අරගෙන පාද චලනයත් එක්කම මේ යට අතින් අයියෙන් බෝලේ එළියට විසික් කරනවා. මම තව එකක් කරලා පෙන්නන්නම්. ඒ විදිහට යාළුවනේ බෝල 10ක් 20ක් විතර ඔයා තව යාළුවෙක්ගේ සපෝට් එකක් කරන් ප්‍රැක්ටිස් කරන්න. ඔයාලා නෙට් එකක් තියෙනවා නම් වඩා හොඳයි. ඒ විදිහට යාළුවනේ නෙට් එක ප්‍රැක්ටිස් කරන්න කිව්වම මෙන්න මේකයි. ඔයාලා මේ ඩ්‍රිල් තුනම කරන්න නම් අනිවාර්යෙන් ඕෆ් එකේ බෝල්ට ගහන්න ඕනේ. ඒක නිසා යාළුවනේ දැන් මේ කරන ඩ්‍රිල් එකේදීත් ඔයාලට අනිවාර්යෙන් නෙට් එක ප්‍රැක්ටිස් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. එහෙම නැත්නම් ඔෆ් සයිඩ් එක කවර්ලා තියෙන තැනක නම් වඩා හොඳයි. ඉතින් යාළුවනේ මේකදී අපි කරන්නේ අපි මේ විදිහට ඉන්නේ කියලා එයාට ඕෆ් එකට දානවා බෝලේ ගන්න. හොඳට මතක තියාගන්න ඕනේ දේ තමයි හැමතිස්සෙම අපි බැට් එක උස්සලා උඩ ඉඳන් පල්ලෙහාට තමයි ෂොට් එක ගහන්නේ. මේ විදිහට යාළුවනේ මෙහෙම උඩ ඉඳන් පල්ලෙහාට තමයි ෂොට් එක ගහන්නේ. හරිද? මතක ගන්න. එහෙම ගහද්දී යාළුවනේ මේ විදිහට පස්සට යන්න එපා. හරිද? දැන් ඔයාලට ගහ වෙන්න නම් මේ ඩ්‍රිල් එකේදී යාළුවනේ ෂොට් එක ගාදී පස්සට යන්න එපා. හරිද? ඔයා ඉන්න ඕනේ මේ විදිහට ඉඳලා. හරිද? දාන්න. බෝලේ යාළුවනේ ඔයාගේ ඇඟේ බර තියෙනුන ඉස්සරහට. හරිද? ඇඟේ බර ඔය විදිහට ඉස්සරහට කරලා බෝල් එක අපි එළවල තමයි ගහන්නේ. හරිද? දාන්න ඔක්කොම.
එන්නේ මේ විදිහට. හරිද යාළුවනේ? එහෙම ගහද්දී ඔයා කොයිලාවක් නිකන් පස්සට ඇවිල්ලා එහෙම ගහන්න යන්න එපා. හරිද? එතකොට ඔයාගේ ඇඟේ බර, ඒ කියන්නේ මේ ඔළුව පස්සට ආව කියන්නේ ඔයාගේ ඇඟේ බර තමයි මේකෙදි එහෙම වෙන්නේ. එතකොට ඔයාගේ අර ෂොට් එක මිස් වෙන්න තියෙන ෂොට් එකට බැට් එක ලේට් වෙන්න තියෙන කේස් ටික එනවා. ඒක නිසා යාළුවනේ කොයි වෙලාවකවත් මෙහෙම ගහද්දී පස්සට කරලා ගහන්න එපා. ඒක නිසා උලතර ඇඟේ බර ඉස්සරහට දාලා මේ විදිහට ගහලා ෂොට් එක කම්ප්ලීට් කරන්න. මේකෙත් ඔයා 20ක් 30ක් විතර පුරුදු වෙන්න. ඒ විදිහට යාළුවනේ සති දෙක තුනක් ඔයා මේ ෂොට් එකත් හොඳට ඩ්‍රිල් එක ප්‍රැක්ටිස් කරන්න. මේක තමයි යාළුවනේ මේ ෂොට් එකේ අන්තිම ඩ්‍රිල් එක. අපි කලින් ෂොට් වල අපේ අත ඒ වගේම අපේ ඇඟ ඉන්න ඕන විදිය අපේ ඔළුව ඒ හැමදේම අපි හදුවා. ඉතින් මේ ඩ්‍රිල් එකෙන් අපි කරන්නේ මේ ෂොට් එක අපි හරියට ගහනවද කියලා හරියටම චෙක් කරගන්න එක. ඉතින් මේකේදී යාළුවනේ ඔයාලා මෙන්න මේ ස්ටාන්ස් තියෙන මේ විදිහට ස්ටාන්ස් එකේ ඉඳලා මම දැන් මෙයාට ඔෆ් එකට බෝලේ දානවා ෆුල් ටොස් එකක් විදියට. එතකොට අර විදියටම ෂොට් එක උඩින් නම් පල්ලහැට ඒ වගේම කකුල පැත්තට තරහට පස්සට තරහට ඒ වගේ මේ ෂොට් එක ප්‍රැක්ටිස් කරන තමයි මේ ෂොට් එකේ තියෙන්නේ. අන්න ඒ විදිහට යාළුවනේ ඔයා මේ ෂොට් එක 20ක් 30ක් විතර දවසකට ප්‍රැක්ටිස් වෙන්න. එතකොට යාළුවනේ මේ විදිහට ඔයා මාසයක් විතර මේ ෂොට් එක ප්‍රැක්ටිස් කරාම ඔයාගේ මසල් මෙමරි එකට මේ ෂොට් එක ගිහිල්ලා ඔයාට ඔෆ් එකේ කට් පහරක් ලේසියෙන්ම ගහන්න පුළුවන් වෙන්න ඔයාට හැකියාව ලැබෙනවා. හරි යාළුවනේ. ඉතින් අද අපි ඔයාලට කියලා දුන්නේ ඔෆ් එකේ කට් පහරක් කොහොමද අපි හරියටම ගහන්නේ කියලා. ඉතින් යාළුවනේ මම කලින් කිව්වා වගේම ඔයාලා මේ දේවල් හරියට ප්‍රැක්ටිස් කරන්න. එතකොට ඔයාලා පුළුවන් පිටණි වටේම ලකුණු තියෙන හොඳ පිටිකරුවෙක් වෙන්න. එහෙනම් යාළුවනේ තවත් අලුත්ම වීඩියෝ එකකින් අපි හම්බ වෙනකන් මේ දේවල් හරියට බලලා ප්‍රැක්ටිස් කරන්න මොනවාම හරි අවුලක් තිබ්බොත් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මේ වීඩියෝ එක වටිනවා නම් අනිවාර්යෙන් අපේ channel එක subscribe කරලා සෙට් වෙන්න. නැගිලින්න. goodbye.